එහෙනම් අපි පටන් ගමු වැඩේ. කට්ටියට මම මැසේජ් එකක් දැම්මා ගිය සතියේ අපි කොහොමද ජ්‍යාමිතිය අලුතෙන් පටන් ගන්නවා පිළිවෙලට කියලා. මොකද මම දැක්කම පුතේ පහුගිය මාසේ අපි පන්ති පටන් ගත්තේ අප්‍රේල් මාසෙනේ. අප්‍රේල් මාසේ කරා ඊට පස්සේ මේ මාසේ මම මේ මාස කීපෙම නෝටිස් කරා කට්ටියට සමහර එක කට්ටිය එක මට්ටම් වල ජ්‍යාමිතියේ ඉන්නේ. ඒ අඩුපාඩුව දැක්ක නිසා මට එහෙනම් ජ්‍යාමිතිය වෙනම පන්තිය පටන් ගත්තා. අරගෙන මම මේ එක්ස්පෙක්ට් කරපු ඒ කියන්නේ මම බලාපොරොත්තු වුණ මට්ටමට තිබුණේ නැහැ කියනකොල ජ්‍යාමිතිය බෑ කියන එක නෙමෙයි. ඒ වුණාට අපි මම කරන්නේ ඔලිම්පියාඩ් ගණන්. එතකොට ඔලිම්පියාඩ් වල මට්ටමට බවක් මට දැනෙච්ච නිසා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාසල් මට්ටම තුල ගැටලුවක් නැහැ. හැබැයි මට ඔලිම්පියාඩ් මට්ටම තුල අඩුපාඩුවක් තිබ්බ නිසා තමයි මම මේක නැවත වතාවක් පිළිවෙලට ආයේ බිඳුවේ ඉඳන් 6 ඉඳන් දැන් මේ කට්ටිය මගේ ඉන්නේ කොහොමත් 6 ඉඳන් 8 9 වෙනකන් කැටගරි 3 කියන 9 ඉඳන් පටන් ගන්න. එතකොට මේ කට්ටියට ගැලපෙන්න මම ආපහු 0 ඉඳන් පටන් ගත යුතුයි කියන තැනට මම ආවා. මොකද මේ අඩුපාඩුව අපිට මකා ගන්න ඕන හින්දා. ඒ අඩුපාඩුව නිසාම මේකෙදි මම පුතේ සෙෂන් දෙකක් විදියට යන්නේ. සෙෂන් දෙක කියලා කියන්නේ පාඩම සෙෂන් මුළු සෙෂන් දෙක පුරාම යන්නේ පාසල් විෂය නිර්දේශයයි ඊට පස්සේ ඒකෙන් ඔබට ගිහිල්ලා ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍රයකට ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය කැලලට කොහොමද ආන්සර්ස් ලියාගන්නේ කියලා. පාසල් මට්ටමේදී ජ්‍යාමිතියේදී අපිට සාධනය කරන්න තියෙනවා කියන්නේ අර බේසික්ම ටික කියන්නේ සාධනයේ තියරි පාර්ට් එක තමයි අපෙන් අහන්නේ. හැබැයි ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍රයේ අපිට වඩා දෙයක් ඒ කියන්නේ සාධනය කර කර ඉන්නේ නැහැ. ඒ සාධනය කරපු දේවල් උපයෝගී කරගෙන තමයි අපි මේවට ආන්සර් එක ගන්නෙ. ඒ නිසා සාධනය සහ ඒ කියන්නේ පාසල් විෂය නිර්දේශය තුල තියෙන මට්ටම සහ ඔලිම්පියාඩ් ජ්‍යාමිතිය මේ පාසල් විෂය නිර්දේශය පුළුවන් කියන ඔලිම්පියාඩ් ජ්‍යාමිතිය ලොකු දෙයක් නෙමෙයි, ලොකු අජ්ජක් නෙමෙයි. ඒ නිසා මම බැලුවේ මුලින්ම විෂය නිර්දේශය ආවරණය වෙන පරිදි මේ ඔලිම්පියාඩ් පේපර් එක ටාගට් කරගන්න. ඒකෙදි පුතේ මම කිව්වා කලින් වගේම පළමු මාස 4 යන්නේ 6 ඉඳන් 9 වෙනකන් ශ්‍රේණිවල තියෙන ජ්‍යාමිතිය තියරි පාර්ට් එක. ඊට පස්සේ 6 ඉඳන් පටන් ගන්න මතක තියාගන්න 6 ඉඳන් පටන් ගන්නෙ. ඊට පස්සේ දෙවෙනි මාස 4දී අපි යන්නේ 10 11 ශ්‍රේණිත. ඒතකොට මේකෙදි ඔයාලගේ මොකද්ද පාසල් විෂය නිර්දේශයත් ආවන්නේ. එතකොට ඔයගොල්ලෝගේ O level විෂය නිර්දේශයත් එහෙමම ඔටෝමැටිකලි කම්ප්ලීට් වෙන්න තැනට තමයි මම අරගෙන එන්නේ. හරි. ජ්‍යාමිතිය ගැන කිව්වොත් එහෙනම් පුතේ ජ්‍යාමිතිය මගේ පෞද්ගලික අත්දැකීම අනුව මොකද මගේ අම්මත් ගණිත ගුරුවරියක් නිසා මම දැක්ක දෙයක් මගේ අපේ අම්මත් කියන ගණිත ගුරු උපදේශිකාවක්. එතකොට ඒ දෙයත් එක්ක කතා කරපුවාමත් එයා දැක්ක දෙයක් තමයි මේ ජ්‍යාමිතියකින් දෙක පාසල් මට්ටමේදී ගුරුවරු ටිකක් උගන්වන්න මැලි දෙයක්. ඒ කියන්නේ එක එකක් තියෙන කාල පරාසය පොඩ්ඩක් අඩුයි, පීරියඩ් එක මදි. එතකොට ඉස්කෝලේ ඇතුලේ ඉන්න ළමයින්ගේ එක මට්ටම් වල ඉන්නේ පාසලේ තුල කරන්න අමාරු නිසා ජ්‍යාමිතිය කියන කෑල්ල අර පෙළ පොතෙන් ඔබට සහ පෙළ පොත කියන්නේ පෙළ පොත විතර ආවරණය කරගන්න. එතනින් එහා ළමයට ගාණක් හදන හැටි එහෙම විභාග මට්ටමේ ගාණක් හදන හැටි කියලා දෙන එක පොඩ්ඩක් අපහසුයි පාසල කාල රාමුව තුල. ඒ නිසා සහ ඔලිම්පියාඩ් ජ්‍යාමිතිය ගැන කිව්වොත් එහෙම ජ්‍යාමිතිය පුතේ ගම් රසවත් සීන් එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් මේකෙදී ඔයාලට හිතන්න පුරුදු වෙනවා. මේ දැන් කට්ටිය මේ බලනවා ඇති මේ සර් තාම ඔලිම්පියාඩ් මැත්ස් මේ කරාට තාම IQ කෑල්ලක් කරේ නැහැ. තාම අර බේසික් ටික කියලාදී ඉන්නවා කිය හිතනවා ඇති. එහෙම නැති වෙන්න දෙයක් නැහැ. මොකද මම දැකලා තියෙනවා අනිත් පන්තිවල දැන් ඔලිම්පියාඩ් වල දැන් ගුරුවරු කීප දෙනෙක් ඇවිත් තියෙන ඉස්සරහට. එතකොට ඒ ගුරුවරුන්ගේ සහවිද IQ ගුරුවරුත් දැන් ඔලිම්පියාඩ් කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඒකෙත් එක්ක මම දැක්කේ IQ හදන්න කලින් පුතේ ඔයාලා ගණන් සුළු කරගන්න, එකතු කරගන්න, දර්ශක ඒ thinking pattern එක අවශ්‍යයි. IQ කියන්නේ වෙනම ලෙවල් එකක්. මම කියන්නේ ඒ ලෙවල් එක ඔයාලට බෑ කියලා. ඒ ලෙවල් එකට අවශ්‍ය තියෙන ඔයගොල්ලන්ට මම බේසික් ටික කියලා දුන්නාට පස්සේ කිසිම ඩවුට් එකක් නැහැ ඔයගොල්ලන්ට මේ IQ ගණන් හදන්න.
ඒ වගේම IQ ගණන් හදන්න හිතන්න පුරුදු වෙනවා නේ. හිතන්න පුළුවන් වෙනවා. ඒ වගේම ජ්‍යාමිතියනොත් වෙන්නේ පුතේ අපි දෙයක් හිතන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ ඉමේජින් කරගන්න පුළුවන් වෙනවා. දීපු රූපයක් සමහරට වචනෙන් දෙන්නේ. රූපයක් මුකුත්ම නැහැ. එතකොට වචන මේ වාක්‍ය දෙකකින් විතර දෙනවා ගාන. ගාන දුන්නාට පස්සේ අපි ඒ වාක්‍ය දෙකට මේ ගානට තියෙන මේ දීලා තියෙන රූපේ ඔක්කොම ඇද ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන දත්ත ටික දකුණු කර ගන්න ඕනේ. ඒ දත්ත ටික දකුණු කර ගන්න අපි ජ්‍යාමිතිය ප්‍රමේයයන් එක්ක අපි හුරු වෙලා තියෙන්න ඕනේ. එතකොට ජ්‍යාමිතියේදී මම කියන්නේ ඔයාලට තින් හිතන්න පුළුවන් වෙනවා මේ වැඩේදී. මිනිස්සෙක් හිතන්න පුළුවන් වෙන්නේ මේ ජ්‍යාමිතිය පුළුවන් වීම තුලයි. ඊට පස්සේ තව එකක්. ජ්‍යාමිතිය අවශ්‍ය වෙන පුතේ ඔයාලා ඉස්සරහට මම දන්නවා මේ මගේ පන්තින මේ ඔලිම්පියාඩ් ක්ලාස් වෙන ළමයි මම දන්නවා ඒ ලෙවල් කරනකොට ඔයාලා අනිවාර්යෙන් මැත්ස් හෝ සයන්ස් තමයි කරන්නේ. මැත්ස් කරත් සයන්ස් කරත් මම මැත්ස් ගන්නවා මම මැත්ස් කරපු හින්දා මැත්ස් වලදී පුතේ ඔයාලට එනවා PO සහ ඇප්ලයිඩ් PO මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස් කියලා දෙයක් තියෙනවා. PO මැත්ස් කියන්නේ පුතේ සාමාන්‍ය අපේ ඉදිරියදා ජීවිතේ පාවිච්චි කරන ගණිතය. හැබැයි ඇප්ලයිඩ් මැත්ස් කියන්නේ පුතේ ඒක ප්‍රැක්ටිකලි තියෙන දෙයක්. සරලව කිව්වොත් ඝර්ෂණය ගැන ඝර්ෂණය වලු කරලා තියෙති ඝර්ෂණය එක එක බල සමතුලිතතා ඒ හැම එකකටම අපිට රූප සටහනේ මතින් දෙනවා. එතකොට රූප සටහන් ඇන්දලා පස්සේ රූප සටහනට උත්තරේ ගන්න පුතේ ඒ රූප සටහනට අදාළ සමහර තියරි ඔප්පු කරලා තියෙන පුතේ ජ්‍යාමිතිය ප්‍රමේයයන් ඇසුරේ. එතකොට ජ්‍යාමිතිය සමහරකට තියෙනවා සිමිලර් ට්‍රයැන්ගල්ස් හොයාගන්න ඕනේ. අන්න ඒ වගේ එක එක තැන්වලදී අපිට මේ ජ්‍යාමිතික ප්‍රමේයයන් යූස් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ ඔලිම්පික් 6 ඉඳන් 12ට යන ජ්‍යාමිතිය වල හරියට බේස්මන්ට් එක දාගෙන ගියොත් ඔයාලට බය නැතුව මැත්ස් කරත් සයන්ස් කරත් සයන්ස් එකේ තියෙන පුතේ ෆිසික්ස් කියලා වෙනම පාඩමක්. ෆිසික්ස් කියලා වෙනම විෂයක් තියෙනවා. මැත්ස් කරත් ෆිසික්ස් තියෙනවා. ෆිසික්ස් වල තියෙනවා යාන්ත්‍ර විද්‍යාව කියලා පොඩි කොටසක් නේ ඒක ලොකුම පාඩම. ඒ පාඩමේ තියෙන තනිකරම ඇප්ලයිඩ් තරම් නැහැ. හැබැයි ඇප්ලයිඩ් වල යෙදීම් වගේ ප්‍රමාණයක් තමයි ඒක තුලත් අපිට දකින්න තියෙන්නේ. එතකොට ඒ හැම එකකටම අපිට මේ ජ්‍යාමිතිය කියන කෑල්ල අත්‍යවශ්‍ය වෙනවා. කියන්නේ ජ්‍යාමිතිය කියන එක හුරු නැත්තම් පුතේ අපිට ඇප්ලයිඩ් පේපර් කොට දාගන්න බෑ. PO maths එක කොච්චර කරත් PO maths එකෙන් ගණන් සුළු කරන්න කොච්චර හැකියාව තිබ්බත් කැල්කියුලේටර්ස් නෙමෙයි කොච්චර මොනෝමෙන් සුළු කරන්න පුළුවන් වුණත් ඔයාට ජ්‍යාමිතිය කෑල්ල නැත්තම් ඔයාට ඇප්ලයිඩ් එක කොට දාගන්න කොහොමත් බෑ. ඒ වගේම මැත්සෝ බයෝ මොකක් කරත් ඔයාට බයෝ වල මන්ට කොහොමත් ෆිසික්ස් අමාරුයි කියන මට්ටම තියෙන්නේ. එතකොට ඒක ඇතුළේදී ඔයාලට යාන්ත්‍ර විද්‍යාව කියන කෑල්ල කොහොමත් ගොඩ දාගන්න අමාරුයි මේ ජ්‍යාමිතිය කියන කෑල්ලේ හරියට අපි වත්තිවාරම වැටලා නැත්තම්. ඒ අඩුපාඩු මම හොඳාකාරව දැක්ක නිසා සහ ඉදිරියේදී ඔයගොල්ලන්ට මුහුණ දෙන අඩුපාඩු මේ ප්‍රශ්නයක් වෙන හින්දා තමයි මම මේක හරියට 0 ඉඳන් වැඩේ කරන්න ඕනේ කියන තැනටයි. මොකද මම දැක්කා මෙතනදී ඔලිම්පියාඩ් තමයි ටාගට් එක මගේ. මම කරන්නේ ඔලිම්පියාඩ් අය කියනවා. එතකොට ඔලිම්පියාඩ් වලට යන්න කලින් ඔයාලට මේ විෂය නිර්දේශය ටිකත් ගොඩ දාලා දුන්නේ නැත්නම් මෙතන මමත් කරන එකක් සාධාරණයක් ඔයගොල්ලෝට සහ ඒක ඔයාලට ලොකු හානියක් වෙනවා. මොකද මේ විෂය හරියට දැනගැනීම දැනගෙන නොතිබීම නිසා. හරි. එතන මම ආයෙ මතක් කරනවා පළවෙනි මාස 4ේදී අපි යන්නේ 6 ඉඳන් පටන් ගන්නෙ 6 ඉඳන් 9 වෙනකම් විෂය නිර්දේශය ඊළඟට 10 11 ඊළඟ අපි දෙවෙනි මාස 4ේදී මම පුළුවන් තරම් මේ මාස 4 ඇතුලේ කරගන්න බලන හැබැයි එහෙම නොවේවා කියලා මම හිතනවා මොකද අපි ටාගට් කරන ඔලිම්පියාඩ් නිසා ඊට අමතරව අපි වැඩිපුර ගණන් හදනවා සහ මේක ඇතුලේදී තවත් මතක් කරන්න ඕනේ පාසල් විෂය නිර්දේශයත් ආවන්න වෙන හින්දා සමාහල්ලාවට අපිට ඔලිම්පියාඩට අමතරව පාසලේ පාස් පේපර්ස් එතකොට පළාත් පාස් පේපර්ස් එතනින් ගියපුවාම O-level පාස් පේපර්ස් ජ්‍යාමිතියට දාලා අපි ඒවත් සාකච්ඡා කරගෙන තමයි මේ වැඩේ කරගෙන යන්නේ. හරි. එහෙනම් අපි
වැඩේ පටන් ගමු. මේ පළවෙනි දවස කියලා මම පළවෙනි දවසේ නන්නේ අපි නා. මේ මාත් එක්ක පන්ති ඉන්න කට්ටිය ගියේ. ඒනකොට අපි මේ වැඩේදී පළවෙනි දවස් අපි අද මේ එහෙනම් වැඩේ කරගෙන යමු. අපි මම කියපු දේ පැහැදිලිද මොනවා හරි එකතු වෙන්න තියෙනවද පුතාලා කොහොමද මට චුට්ටක් කියන්න ලොජිත් පහන් අන්ට ක්ලියර් A7 කියලා ඇවිල්ලා තියෙන පුතෙක්ද දුවෙක්ද මට චුට්ටක් කියනවද ක්ලියර් නැහැ කමක් නැහැ පුතේ මට මැසේජ් එකක් දාන්නකො මේ chat box එකට පර්සනල් හරි මේ නෑ මට ඒතර අඩුපාඩු කියන්නේ මට අයිඩියා එකක් තියෙනවා පුතේ කවුද එන්නේ මොකද මම මේ පන්තියේදී හැම කෙනාගෙන්ම අහනවා අර මම දේශක නෙමෙයි මම මේකෙදි ගුරුවරයා. එතකොට මම හැම එක්කෙනාගෙන්ම අහගා තේරුණාද නැද්ද කියලා කන්ෆර්ම් කරගෙන තමයි පුතේ මම ඊළඟ පාඩමට යන්නේ. එතකොට හරි මෙතුපම් හරි. මේ එතකොට පුතේ දන්නවත් තේරෙනවද කට්ටියටම? හරි. එතකොට මේ කලින් කිව්වා වගේම කට්ටිය මොකද මම ගන්න ගෲප් එක පොඩි. එතකොට මම කොහොමත් කට්ටිය එකතු කරන් තමයි මගේ විදිහ එකයි. ඒ නිසා මම අර කියලා දීලා කියනකට වඩා මට කොන්ෆිඩන්ස් ඕගොල්ලෝ දැනගෙන මොකද මම කරන විදිහට මම අය කරන මුදලට ඒකට මම වක් කියන්න ඕනේ. ඒ නිසා තමයි මම කන්ෆර්ම් කරගෙන යන්නේ. නැතුව මට තිබ්බා කලින් කරන් ආවනේ මම ඒකේදී අඩුපාඩු මම නොදැක්කාසේ ගියොත් ඒක මම මගේ හෘද සාක්ෂියට මම කරන මේක වැරද්දක්. ඒ නිසා මේකෙදී එක ළමයා එතකොට ගණන් හරියට පැහැදිලි නැත්තම් මම එතනින් එහා කියන්නේ ඊළඟ පාඩමට යන්නේ නැහැ එතනින් අපි හැමෝම එකතු වෙලා යන ගමනක් මේක. එතකොට මේකෙදි ආවත් හලල මේ කට්ටිය තේරුම් නැත්තම් ඒක එකතු කරන් යන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මේ මොකද මෙතනට ආයේ පුතේ කට්ටියම මම ආයේ කියනවා ගණන් පන්තියකට නෙමෙයි. ඔලිම්පියාඩ් මැත්ස් එකට ආවේ. එතකොට මේ විෂය ඔයාලා මේ කියන්නේ ගණිතයේ විෂයට ඇඟේ තියෙන කට්ටිය තමයි මෙතනට ආවේ. ඒතෝ මම දන්නවා මෙතන නිකන් අර ගණන් ටික ඉගෙනගෙන ඉස්කෝලේ වාරිභාග කොට දාගන්න ආපු පන්තියක් නෙමෙයි කියලා මම දන්නවා. සහ එහෙම එක මානසික මට්ටමින් තමයි ඔයගොල්ලොත් ඇවිත් තියෙන්නේ. හරි. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි වැඩේට යමු. මේ ඔන්නෝකයි කතාව මගේ. අපි එහෙනම් පළවෙනි පාඩමේ ඉඳන් අරගෙන යමු. ටියුට් එක ගන්න නැහැ පුතේ තාම මම මුලින්ම පැහැදිලි කරගෙන යන්නම්. මේ ටියුට් එක මම next week පෙට්ටිය ඔයාලට දෙනවා. හරි පුතේ. මේ වෙද්දී මෙතන ඉන්නවා grade 6 ඉන්නවා grade 8 ඉන්නවා රිස්වන් පුතා grade කීයද what's your grade පුතා Grade 8, sir. sorry පුතා grade 6 okay grade 8 okay පුතා අපිට ඉන්න එතකොට grade 8 ඉන්නවා 6 ඉන්නවා මහන් පුතා මං හිතන්නේ grade 10 වෙන්න ඕනේ 10 or 9 10 okay හරි එතකොට first of all අපි පටන් ගන්නමු කෝණ angles කියන්නේ මොකක්ද කියන එක. angle එකක් කියන්නේ අපි හිතමු මෙහෙම ඔයාලා දැකලත් ඇති මේ වෙද්දි දැන් විෂය නිර්දේශය දැන් පොඩ ජ්‍යාමිතිය මේ 6 ඇරෙන්න grade 6 ඇරෙන්න අනිත් කට්ටිය පොඩ්ඩක් මේකත් එක්ක ෆැමිලියර් වෙලා ඉන්නේ කියලා මම දන්නවා. හරි. එතකොට පුතේ angle එකක් කියන්නේ මොකද්ද? angle එකක් කියන්නේ මොකද්ද? angle එකක් කියන්නේ මොකක් හරි හිතන්න straight line දෙකක් අපිට මෙහෙම හම්බුනහම straight line එකක් කියන්නේ සරල රේඛා දෙකක්. straight line එකක් නැත්නම් සරල රේඛා දෙකක් මේ විදිහට මුණ ගැහුනාම මෙතනදී අපිට කෝණයක් හැදෙනවා පුතේ. කෝණයක් හැදෙනවා. මේකට තමයි කෝණයක් හැදෙනා මේ විදිහට. එතකොට මේ හැදෙන කෝණය මෙන්න මේ පොයින්ට් එක තමයි පුතේ මම කියන්නේ ශීර්ෂය කියලා. කෝණයේ ශීර්ෂය. කෝණ ශීර්ෂය කියලා කියනවා.
කෝණ ශීර්ෂය කියලා කියනවා. හරි. කෝණ ශීර්ෂය කියලා කියන්නේ මෙන්න මේකට. එතකොට පුතේ මේ සරල රේඛා දෙකට අපි දම් දෙකක් දාගන්නවා පුතේ. මේ සරල රේඛා දෙකට අපි කියනවා බාහු කියලා. බාහු කියලා. හරි. මම පුතේ ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකත් එක්ක මම දෙනවා next week. රිස්වාන් පොඩ මේක මම දන්නවා පොඩ්ඩක් මේ ලැන්ග්වේජ් එකත් එක්ක ටියුට්ක් ස්ට්‍රගල් කරනවා කියන්නේ ඉංග්‍රීසි මීඩියම් අපි ඉංග්‍රීසි මීඩියම් තමයි කොහොමත් අපි යන්න ඕන අන්තිම අපේ උඩ ලෙවල් ඔක්කොම එක්සෑම් යන්නේ ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් වලින් යන්නේ. හරි. next week මම ඉංග්‍රීසි මීඩියම් දෙකෙන්ම දෙනවා ටියුට් එක බය වෙන්න එපා. එක්ස්ප්ලනේෂන් එකත් අපි ඉස්සරහට දෙකෙන්ම කරගෙන යනවා. හරි. මේක ඔයාලා පුළුවන් නම් පුතේ මේ නෝට් එකක් දාගන්න මම හිතනවා නෝට් එකක් දාගන්න මේ පොතක් එහෙම තියෙනවද මම හිතනවා කලින් ජ්‍යාමිතිය පොතේ උනත් කමක් නැහැ පුතේ අලුත් පිටුවකින් පටන් ගන්නකො කෝණ කියලා angles කෝණ කියලා දාගන්න angles දාගෙන මම මේ කියන එක ලියා ගන්නකො සරල රේඛා දෙකක් මම පුතාට මේ රිස්වන් පුතාට මම මේ මම දාන්නම් ටෙක්ස්ට් එක මම කියන එක මේ දාගන්න සරල රේඛා දෙකක් ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සෑදේ. ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සෑදේ. අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම an angle is formed when two straight lines meet at a point. straight line දෙකක් meet at the point එකේ දුන්නාම අපිට ඊශාත් මම ලියන්නම්කෝ. an angle is formed when line කියපු එක සරල රේඛා දෙකක් හරි. සරල රේඛා දෙකක් අපි සිංහලෙන් ලියා ගමු. සරල රේඛා දෙකක් ලක්ෂයකදී සරල රේඛා දෙකක් ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සෑදේ. සරල රේඛා දෙකක් ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සෑදේ. සරල දෙකක් ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සරල රේඛා දෙකක් ලක්ෂයකදී හමු වීමෙන් කෝණයක් සෑදේ. රේඛා හමුවන ලක්ෂය මේ රිෆරන් පුතා මම වඩ මේ WhatsApp කරා මේ ඉංග්‍රීසි මීඩියම් එකේ අර්ථ දැක්වීම ඩිෆිනිෂන් එක ඊළඟ දාගන්න පුතේ රේඛා හමුවන ලක්ෂය කෝණ ශීර්ෂය ලෙසද ඊළඟට රේඛා දෙක බාහු ලෙසද නම් කෙරේ. මොකද හමුවන ලක්ෂය කෝණ ශීර්ෂය ලෙසද ඉතුරු ටික රේඛා හමුවන ලක්ෂය කෝණ ශීර්ෂය ලෙසද ඊළඟට රේඛා දෙක බාහු ලෙසද නම් කෙරේ. රේඛා දෙක බාහු ලෙසද නම් කෙරේ. හරි. උමල් සදෙව් පහන් පුතා ලියාගත්ත නේද? එතකොට මම ඉංග්‍රීසි මීඩියම් එකත් පොඩ්ඩක් කියන්නම් පුතාට අපේ an angle is formed when straight lines meet at a point. හරිද? an angle is formed when the straight lines meet at the two straight line when two straight lines දෙකක් වෙන්නේ two straight line meet at the point where the lines meet at the point called vertex කියලා අපි කියනවා. හරි. අපි point එකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මෙතන කෝණ ශීර්ෂයද කියන්නේ vertex කියලා.
vertex කියලා. හරි බාහුවට අපි කියනවා sides කියලා පුතේ. straight line කියන්නේ සරල රේඛාව කියන එක, කෝණ කියන්නේ angles කියන එක.